සසර වසර රත්මාලි සැකිරනයි මහවෝ සෙවනයි දිසාවවයි සසර වසරනතු නිවන් දකින්නතු පින්කෙත හෙළරන් දෙවනේ යලි උපදින්නත හේතු වාසනා වේවා හේතු වාසනා සසර වසනතුරු නිවන් දකින්නතුරු සසර වසනතුරු නිවන් දකින්නතුරු පින්කෙත හෙළරන් දෙවනේ යලි උපදින්නත හේතු වාසනා වේවා හේතු වාසනා රත්මාලි සැකිරනයි මහවෝ සෙවනයි දිසාවවයි සීගිරියයි මගේ කුළුමයි රත්මාලි සැකිරනයි මහවෝ සෙවනයි දිසාවවයි සීගිරියයි මගේ කුළුමයි සසර වසනතු නිවන් දකින්නතු සසර වසනතු නිවන් දකින්නතු පින්කෙත හෙළරන් දෙවනේ යලි උපදින්නත හේතු වාසනා වේවා හේතු වාසනා
ඔබේ දම්සාදේ වලින් ඔබ පාදේ සිලුවක බුදු සමිඳේ සිලුවක බුදු සමිඳේ
කවුරු සාධනාදයක් පවත්වන්නේ? එවැගේම මේ ස්ථානයේ වැඩමව වදාළ හොඳිපිටිය ගමකන්ද ශ්‍රී රත්නාලංකාර විහාරයේ විහාරාධිපති ගරු වලල්ලාගොඩ ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න ලබනවා සියලු දෙනාම පිළිගැනීමක් හැටියට සාධනාවක් පවත්වනවා. අප ගෞරවනීය පඬිතුමන් වහන්සේ බොහෝ කාලයක ලොකු අතීතයක් බොහෝ කාලයක තිබුණු සිහිනයක් අපේ විහාරස්ථානයේ ලොකු අඩුපාඩුවක් පැවතුණු නගන්ටා නාදය අපේ පූජා කරන්නට මේ උතුම් අවස්ථාව අරගෙන පූජා කිරීමේ කටයුතු අපේ ගෞරවාර්ය මුර්තාමරේ ධම්මින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සියමෑණියන්ගේ පියාණන්ගේ දැඩි උත්සාහය මත විධාන පතරණ පවුලේ සීල දනාම ගුණවන්ත මෑණියන් වහන්සේ පෙරට කරගෙන විචිත්‍රවත් පෙරහරකින් මේ ස්ථානයට වැඩමවා කරගෙන සුබ හෝරාවකින් ආරම්භ කළ පූජා කරනවා. මේ නාදයේ හඬ ඇසෙන තෙක් දුර අපිට මේ අවස්ථාව ලබා ගැනීමේලා අපේ ගමෙන් කාසාවතත් බුද්ධ ශාසනයට අරගෙන බුද්ධ පුත්‍රයෙක් හැටියට කුල දරුවෙක් හැටියට මේ ශාසනයට පූජා කරලා උන්වහන්සේගේ මූලිකත්වය අනුශාසකත්වය ධම්මික ආන්දරන් වහන්සේගේ තිබිච්ච සංකල්පනාවක් තිබුණු අදහසක් ආදරණීය අම්මා සමග සහෝදර සහෝදරයන් සිය පවුලේ සත්කාර ප්‍රතිපර දායකත්වයේ අරගෙන මේ පින්කම සිද්ධ කරා කියන එක මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන. එපමණක් විතරක් නෙමෙයි ඒ දරුවන්ද දිවාරය නොබලා විශාල අපමණ වෙනසක් අරගෙන මේ ගාන්ටාර කුණ නිර්මාණය කරගන්න මේ ගාන්ටාර කුණේ මොන විදියට ගොඩ නගා ගන්නවද යන්න ඒ දරුවන්ගේ තීක්ෂණ බුද්ධිය විදක්ෂණ ඥානය යොදවලා ඒ කටයුත්ත සිද්ධ කරා කියන එක මම හොඳටම දන්නවා. අපේ බුද්ධ ශාසනයේ විවිධාකාර පින්කම් අපිට සිද්ධ කරන්න පුළුවන්. අපිට විවිධාකාර දාන පාරමිතාවෙන් කරන බහුලව පින්කම් සිද්ධ කරන්න පුළුවන්. නමුත් එදා දේරුජ කරන්න නැතුණු සම්පත් නැවතවරක් ඩිංග ගොඩ නගා ගන්න අපිට 2014 වසරේ
පුළුවන්කම ලැබුණ මේ දරුවන් නිසා කියලා මතක් කරන්නට ඕනේ. එහෙනම් මෙහි අනුශාසකත්වයේ තියෙන්නේ පූජ්‍ය මුරුතුමුරේ ධම්මින්ද අපේ හාමුදුරන් වහන්සේගේ ආදරණීය මෑණියන් වහන්සේ කරුණාවතී ගුණවත් ඉස්කෝලේ හාමුදුරනේ ඒ වගේම පියාණන් වහන්සේ ජගත් විදාන පතිරණ මහත්මයා ප්‍රීති චම්පිකා විදාන පතිරණ මහත්මිය සජනි අසුරු විදාන පතිරණ පුතණුවන් ආනන්ද ආරියරත්න මහත්මයා ප්‍රසන්න විදාන පතිරණ අපේ ඉස්කෝලේ මහත්මයා දුබලගඩ හේන පියදාස මහත්මයා ඒ වගේම මේ පවුල හා සම්බන්ධ ඒ නෙළු ඉස්කෝලේ හාමිනේ ඥානවතී ඉස්කෝලේ හාමිනේ පවුලේ සහෝදර සහෝදරාදී අපේ ආරියරත්න මහත්මයාගේ දියණියන් දෙපළ චත්‍රිකා ආරියරත්න දුව ඒ අනිකුත් දුවා සියලු දෙනාම යහපත් සැලැස්මක් තුළින් තමයි මේ ගන්ටාර කුරුණේ සියලු අඩිතාලම ඉඳලා මූලික අඩිතාලම ශක්තිමත් කරමින් මේ ගන්ටාර කුරුණ අද සුබ හෝරාවකින් පන්සලට පූජා කරේ. අපේ හාමුදුරන් වහන්සේ වහන්සලා දෙපළ ඇතුළු සියලුම දෙනාටම අද කරපු මේ සත්කාර ප්‍රතිබර දායකත්වය සියනමින් මියගිය සියලු දෙනාටම අපේ ගෞරවනීය ධම්මින්ද හාමුදුරන් වහන්සේගේ ගුරුෝත්තම දේවයානන් වහන්සේලාට උන්වහන්සේ පැවිදි කළ ගුරු ආචාර්ය හාමුදුරන් වහන්සේලාට උන්වහන්සේ මේ ලෝකෙට අතිජාත කළ බින් කරපු සෙනෙහබර දෙමව්පියන් දෙපළට සහෝදර සහෝදරාදී සියලු දෙනාටම අප ගම්වාසී සියලු දෙනාටම රැණිදි මරාගෙන කටයුතු කරපු මෙහි වැඩ කටයුතු කරපු සියලු දෙනාටම නංගන් කිව්වොත් මම අපහසුතාවයකට පත් වෙනවා. ඒ සියලු දෙනාටම සියලු සදේවක සියලු දෙවියන්ගේ පීඨ සරණ නිදුක් නිරෝගී සුව චිරජීවනය ත්‍රිවිධ රත්නය ආශිර්වාදයක් වේවා කියලා මතක්. පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සාදු කියන්නේ නැවත සරයක් සාදු කියන්නේ කාරුණික සද්ධාවන්ත පින්වත්නි, මේ වෙලාවේ ඔබ හැමදෙනාම විශාල වටිනා කියන පින්කම් මාලාවක් මේ මොහොතේ සිද්ධ කරගත්තා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේලා ප්‍රමුඛ කොට ඇති ඒ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නය අනන්ත ප්‍රමාණ ගුණ සිහි කරගෙන සම්බුදු පූජාවන් පවත්වලා විශේෂයෙන් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ගන්ටාර කුරුණක් සකසලා ඒ මහා ගන්ටාර කුරුණ මේ ශාසනයට පූජා කරන්නේ දුනා. විශේෂයෙන් මේ පින්කමේ ප්‍රධානත්වයේ අරගෙන කටයුතු කරන අපේ ධම්මින්ද හාමුදුරන් වහන්සේ අපේ කල්යාණ මිත්‍ර ධම්මින්ද හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ පවුලේ හැමදෙනාගේම මූලිකත්වයේ ඇතුව මේ සියලු පින්කම් සංවිධානය වෙලා මේ ගම්වාසී හැමදෙනාගේ සහයෝගයත් උදව් උපකාරත් ඇතුව ඒ වගේම අපේ ධම්මින්ද හාමුදුරන්ගේ අසුරු නිසුරු කරන මේ සියලු දායක කාරකාදී හැමදෙනාගේ සහයෝගය උදව් උපකාර ඇතුව මේ පින්කම් අද දවසේ මේ බුද්ධ ශාසනයට ඒ හැමදෙනාගේ සහයෝගය උදව් උපකාර ඇතුව පූජා කරන්නේ දුනා. විශේෂයෙන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ පින්කම් පිළිබඳව ධර්මානුකූලව තියෙන යථාර්ථය පෙන්වන්න. මේ බුද්ධ ශාසනය තුල එකක්වත් නැහැ අර්ථයක් නැති එකක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි මේ හැම දෙයකටම ලෞකික අර්ථයක් වගේම ලෝකෝත්තර අර්ථයක් තියෙනවා.
අපේ බුදුරජාණන් වහන්සේගේ ගත්තොත් එහෙම මේ බුදු සාසනය ඉදි වෙලා තියෙන චෛත්‍ය රාජන් වහන්සේ කෙනෙක් ගත්තත්, ඒ වගේම ගණ්ඨාර කුණුලක් ගත්තත්, ඒ වගේම මලක් පහනක්, එහෙම නැත්නම් අනුකූලක් ගත්තත් මේ හැම දෙයකම අර්ථයක් තියෙනවා. ඒ වගේම ලෞකික වගේම ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. ඒ වගේම මේ හේවිසි, කම්මැට්ටම් කියන ඒවා, ඒ වගේම හොරණෑව කියන්නේ නලා පිළිමේව, මේ හැම එකම අර්ථයක් තියෙනවා. අර්ථයක් නැති එකක්වත් මේ බුද්ධ ශාසනය තුල නැහැ. ඒවා අපේ ලෝකයේ මිනිස්සුන්ට නිතර දෙවේලේ ඔය හඬවල් ඇහෙනකොට ඒගොල්ලන්ට ධර්මයේ මතක් කරන ක්‍රමවේද. දැන් සමහර විට අද මේ පින්කමට සම්බන්ධ වෙන්න බැරි සමහරක් විට උපාසක අම්මලාත් ඉන්න පුළුවන් ගෙවල් වල. එන්න බෑ, ඇවිද ගන්න බැරුව. එයාගොල්ලෝ දන්නවා මේ ගන්ටාරේ නාද වෙනකොට අද පන්සලේ පින්කමක් තියෙනවා. අපේ දූල පුතාලාත් කිව්වා මේම පින්කමක් කරනවා. අනේ මේ ගන්ටාරේ ගහන්න මේ දැන් තමයි පූජාව කියන්නේ. අනේ ඒගොල්ලෝ තෙහෙද ළමනේ සාදු සාදු කියලා ඒ පින්කමට සහ සම්බන්ධ වෙලා අනුමෝදන් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේකේ ආනිසංස විදිහට මේ ගන්ටාර කුළුණෙන් ලැබෙන, එහෙම නැත්නම් මේ ගන්ටාර පූජා කිරීමේ ලැබෙන ආනිසංස ඔබට පොතකුත් ලැබිලා තියෙනවා. ඒවැය සඳහන් වෙලා තියෙනවා. එතකොට කෙනෙකුට කෙනෙක්ගේ මේ ලස්සන හඬක්, එහෙම නැත්නම් කෙනෙක් තමන්ගේ ආකර්ෂණ, එහෙම නැත්නම් බැඳ තබා ගන්න ධර්ම දේශනාවක් කරනකොට උනත් කෙනෙකුට මේ වගේ පින්කමකට සම්බන්ධ වෙලා ඉන්නකොට ඒ බණ කියන ටික හොඳට අහගෙන ඉන්නවා. ඒ ඇයිට ප්‍රියමනාපයක් තියෙනවා. සමහරක් අය අපි දැකලා තියෙනවා කතා කරනකොට අහන්න හිතෙන්නේ නැහැ. ප්‍රියමනාපයක් නැහැ. එතකොට ඒගොල්ලෝ ඒෙන් අයින් වෙලා යනවා. එහෙනම් අහන්නේ නැහැ. ඉතින් වෙන ඒ වගේ පින්කම් වලට සම්බන්ධ වෙලා තියෙන අය ඉන්නවා නම් ධර්ම දේශනාවක් කළා. ඒගොල්ලන්ට පුළුවන් අර ශ්‍රවණ සමාධියයි ඒ වගේම දේශනා සමාධිය. එහෙනම් දේශනා කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ දේශනා කරන එක අහගෙන ඒ ඇයිට ධර්මය අවබෝධ කර ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් විශාල වටිනා කින පින්කමක් මේ පින්කමේ ප්‍රතිඵල. ඒවට සම්බන්ධ වෙලා තුනම කටහඬ අනිත් ඇයන්ගේ ගොරෝසු නැතුව, රළු නැතුව බොහොම මිහිරි අහගෙන ඉන්න පුළුවන් විදිහට වචන උච්චාරණය වෙලා වචන සැකසීලා බොහොම ශ්‍රවණේ අහගෙන ඉන්න පුළුවන් මට්ටමට ඒ අහගෙන ඉන්නකොට අහගෙන ඉන්න ඇයන්ගේ හිත සංසුන් වෙනවා. හිත චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. අනේ මේ කියන කාරණා ඇත්තනේ බොරු නෙමෙයිනේ. මෙහෙම අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මේකේ ලෞකික ආනිසංස විදිහට. ඒ වගේම හොඳ කටහඬක් ලැබෙනවා කෙටියෙන්ම කිව්වොත් ඔන්න. එතකොට අර වගේ අවස්ථාවක් ධර්ම දේශනා කරන්න ගියොත් විහි පැවිදි ભેදයකින් තොරව ඒ බණ අහලා හොඳට අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. අහනයන්ටත් දේශනා කරන කෙනාටත් තියෙනවා. එතකොට මේ වෙලාවේ තව පූජා කරන්න යනවා මේ හේවිසිය කියන එක. නේද? හේවිසිය කියන්නේ අපි දවුල කියලා කියන්නේ. දස සංයෝජන ධර්මයන් පෙන්වන එකක් තමයි දවුල කියන්නේ. 10ක් තියෙනවා. 10 තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, මේ විදිහට කාමරාග, රූපරාග, අරූපරාග, මේ කාමරාග, රූපරාග, අරූපරාග, මාන උද්ධච්ච, අවිද්‍යාව කියන දස සංයෝජන ධර්මයන්. මෙන්න මේ දස සංයෝජන ධර්මයන් ලෙහෙලා. එහෙනම් මේ පටලවන්න ඉන්නේ අපි. ඒ පටලවන්න ඉන්නේ මේ ලෙහෙලා විසික් කරනවා. එහෙනම් මේ හේවිසෙන් පෙන්වන්නේ ඒක තමයි අදහස් කරන්නේ. එතකොට එහෙනම් කම්මැට්ටම කියලා කියන්නේ මම මේ කෙටියෙන් කියන්නේ ගොඩක් ඕක තියෙන විස්තර. කම්මැට්ටම කියලා කියන්නේ තමන්ගේ මට්ටම් කියනවා නෙමෙයි. තමන්ගේ මට්ටමට ඉන්න ඇයට තමයි මේ කම්මැට්ටම කියලා කියන්නේ. එහෙනම් තමන්ගේ මට්ටමට ධර්මයේ දැනගත්තාම තමන්ගේ මට්ටමට ඉන්න මිසක්වත් ලොකුවට පෙන්වන්න යනවාද? නෑ. තමන්ගේ මට්ටමට ඉන්න කට්ටිය ඒක හඳුන්වන්න තමයි ඔය කම්මැට්ටම. ඒ වගේම තමයි මේ හොරණෑව කියලා කියන්නේ. හොරණෑව කියලා කියන්නේ හොර නෑනේ අපි ගාව. මේ ධර්මය යනකොට හොර නෑ, බොරු නෑ. එහෙනම් වංචා නෑ, අවංකයි. එහෙනම් පවිත්‍රායි, පිරිසිදුයි. එහෙනම් හොර ගති නෑ. හොර නෑ කියලා කියන හොරෙන් වැඩ නෑ. දැන් හොර නෑවෙන් පෙන්නන්නේ ඒකයි. ඉතින් මේකේ ඔහොම අදහස් තියෙනවා. එතකොට එහෙනම් මේ සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ කරුණු ටික ගොඩක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර අදහස් තියෙනවා. ඒ වගේම තමයි මේ ගන්ටාරේ
දැන් මේ ලොකු ගන්ටාරයක් තියෙනවා මැද්දේ. අනිත් ඒවා පහක් තියෙනවා මේ වටේට එල්ලලා. එතකොට මේ මැද්දේ තියෙන ලොකු ගන්ටාරයෙන් සංකේත කරන්නේ මොකක්ද? අපේ හිත. ඒ වගේම තමයි මේකට කියනවා මනස කියලා. එහෙනම් මේ පහ මොනවද? අනිත් පහ. අනිත් පහ තමයි ඇහැ කන නාසය දිව ශරීරය මන. මේවෙන් නිතරම අපි මොකද කරන්නේ? ඇහෙන් රූප අරගෙන, කනෙන් ශබ්ද අරගෙන, නහයෙන් ගඳ සුවඳ අරගෙන, ශරීරයට ස්පර්ශයන් අරගෙන, මේ සිතිවිලි අරගෙන මොකද කරන්නේ? අපි නිතරම ගැටෙනවා. එහෙනම් ඇලෙනවා ඒවේ. ඇලීම තියෙනවා, ගැටීම තියෙනවා. ඇලීම තියෙන තාක්කල් ගැටීමක් තියෙනවා. අපේ වැඩේම ඇලෙන එකයි ගැටෙන එකයි. එහෙනම් මේ සංසාර ගමනේ මේ ලෝකේ සාරයි, ප්‍රියයි, මනාපයි, ආත්මයි, සුඛයි කියලා මේවා හොඳයි. නිත්‍යයි, අත්තයි, සුඛයි කියන දෘෂ්ටි අරගෙන අපි මේ ලෝකේ මේවා පස්සේ යනවා. මේකට කියනවා පංචකාම සම්පත්තිය කියලා. මේක පස්සේ ගිහිල්ලා සැනසුම හොයන්න හදනවා. කවදාවත් සැනසුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ తాවකාලිකව ඇහැ පිනවනවා, කන පිනවනවා, නහය පිනවනවා. මේ කොච්චර පිනෙවුවත් ඇහැට ඇති වෙනවද? ඇහැට ඇති වෙන්නේ නැහැ. එහෙනම් මනසට අපිට ඇති වෙනවද හිතට? හිතට ඇති වෙන්නේ නැහැ. එහෙනම් කොච්චර හරෝ බැලුවත් බලලා ලැබිච්ච ප්‍රතිඵලයක් නැහැ. නේද? දැන් මෙතන ඉන්න අම්මලා බැලුවොත් අවුරුදු 60 70 වෙච්ච අය ඉන්නවා. තරුණ අයත් ඉන්නවා. දැන් මෙතෙක් වෙනකම් බැලුවනේ අපි කරකෝල හැමතැනම. නේද? ලස්සනේව බැලුවා, කැතේව බැලුවා. නේද? හොඳයි කියන ඒවා ගිහින් බැලුවා, හංගල තීච්ච ගිහින් බැලුවා. කොයික බැලුවත් ඇති වෙලා නැහැ. ඇති වෙච්ච ප්‍රතිඵලයක් තියෙනවද? නැහැ. ඉතින් මොකද කරගත්තේ? ඇහැ නිසා. ඇහැ නිසා අපි කොහෙද පුච්ච ගත්තේ? ඇහැ නිසා හිත නම් පුච්ච ගත්තා. ඒ නිසා ඇහෙන් කලේ අපිට හොඳක් දෙන. අපි හිතනවා ඒ වුණාට බලන්න එපා ඇහැට රොඩක් අදියොත් එහෙම අපි ඇහැ පරිස්සම් කරන හැටිනේ. පරිස්සම් කරලා රකින්න කියන්නේ මොකද්ද? මාවම මගේ හිත පුච්චන ඒ ඇහැම රැකපන් කියලා මගේ හිත කියනවා. හැබැයි කවදාවත් හොඳ එකක් දුන්නද මේ ඇහෙන් මට හිතට? ආසාව, තණ්හාව මේව බැඳිලා ඇලිලා ඉන්න තමයි අපිට දුන්නේ. ඉතින් මේවායින් ඇහෙන් බලලා කවදාවත් සැනසුමක් ලැබුවේ නෑ. ඇහැ කියමල ඉකට දැම්මම මකේද ඇත්තටම? ගලවල දැම්මොත් නේද? මකේද? පිච්චිලා මකේද පුලුටු ගඳ ගහයි නේද? නේ? ඇහැ මස්ලේ හැදෙම්මොත් පිච්චෙනවා. පුලුටු ගඳ ගහනවා. ඇහැ පිච්චිලා යනවා. හැබැයි ඇහැ නිසා හිත පිච්චෙන එක මොනතරම් කියලා බලන්න නේද? ඇහැ නිසා අපි හිත පුච්ච ගන්න නැද්ද? ඇහැ නිසා අපි උන්තරම් පුච්ච ගන්න. පාරේ කවුරු හරි අපේ තරහකාරයෙක්වත් කියොත් එහෙනම් මොකද කියන්නේ? ඒ යන්නේ පත්තිනි අම්මගේ මෙතකින් හත්තිලා ඈ අපොයි ඕකුන් අපේ දාම්කුඩ කාලා හැදිච්චේ බලහන් වැඳලා යන්නේ ඇහැටි. බලා ඉන්න බෑ. එයා දන්නේ හැබැයි ඔය ඔහු ඇහැ දන්නේ නෑ ඒගොල්ලන්ට බයිනෝ කියලා. ගෙදර ඉඳගෙන අපි තියා බලලා අනේ මගේ හිත පපුවත් එක කැක්කුමයි වෙලාව. දැවිල්ලයි පපුව. ඉර වෙලා, බර වෙලා, තද වෙලා නේද? මේ වෙලාවට බැලුවොත් එහෙම ඔබේ රුධිර ධාතුව පවා නරක වෙලා තියෙනවා. ඉතින් බැලෙන්න ඇහැ නිසා අපේ හිත අපි ගොඩක් පුච්ච ගන්නවද නැද්ද? ඔබ වාහන වලින් යනකොට, කඩේ යනකොට අනේ මට මේක ගන්න තුනු නම් කොච්චර හොඳයි. අරක ගන්න තුනු නම් කොච්චර හොඳයි. හැබැයි අපි ඒවේ ආදීනවේ දැක්කේ නැහැ. ඒ ලස්සනයි කියන, ප්‍රියයි කියන, මනාපයි කියන දේවල් වල ඇත්ත දැක්කද? ඇත්ත දැක්කේ නැහැ. හැබැයි ප්‍රියමනාපය කියන්නේ ඇත්තක්ද? නෑ. ප්‍රේමනාපය කියන්නේ ඇත්තක් නෙමෙයි. ඕක මායාවක්. මේ අම්මලා ඉස්සෙල්ලා ලස්සනට හිටියන්නේ නේද? දැන් බලන්නකෝ කෙස් ටික උදු වෙලා. මේ දත් ටිකත් ඇලිලා. අංකඩෙත් රැලි ගහිලා. නේද? කුඩු වෙලා නේ? දැන් කෝ ලස්සන යම්මලා ලස්සනට හිටියේ ඒ කාලේ. නේද? කරොලිස්සයියට හරි නේද? අහුණා නම් අහුනේ, හම්බුනේ නේද? එයා හොඳයි, අපේ මහත්ය හොඳයි කියලා බැඳීමක් ඇති කරගත්තේ එක්ක වුණේ ඒගොල්ලෝ. ඇයි? නෝන ලස්සනයි. මහත්යා ලස්සනයි කියලා. ඉතින් බැලෙන්නම් දැක්කෝ ලස්සනයි. දැන් අපිට වෙන්නේ මොකද? අපිටත් මේ කලුවට තියෙන කෙස් ටික සුදු වෙලා යනවද නැද්ද? යනවා මහ පොළොවට පස්සලා. මේ ලස්සන කියන එක ඇත්තක් නෙමෙයි. ඔකට කියනවා මායාව. ඇත්තක් නන් නෙමෙයි. එතකොට කණෙන් මොකද කරගන්නේ අපි? ඔය ඇහෙනුත් අපි ඕන තරම් පුච්ච ගන්න විදිහ පෙන්නන්න පුළුවන්. අපි ඇහෙන් ඕන තරම් පිච්චෙනවා. ඒ වගේම කනෙනුත් එහෙමයි. කනෙනුත් නිතරම හොඳ හඬ අහන්න යනවා. හැබැයි හොඳ හඬ අහන්න පුළුවන් අපිට.
ඒ හඬවල් මොකද වෙන්නේ? අහනවත් සින්දුවක් අහනකොටම ගෙවිලා යනවා. ගෙවිලා ගිහිල්ලා මොකද වෙන්නේ? ප්‍රතිඵලයක් ඒ දුන්නද? අසහනයටපත් කරලා ගෙවිලා ගියා මිසක් සහනයටපත් කරලා ගෙවුනද? ගෙවුනේ නැහැ. ඇහත් එහෙමයි, කනත් එහෙමයි. ඒ වගේම දිව එමෙතන නාසය බැලෙන්නම් වේගයෙන් ගෙවිලා. මේ එකක්වත් තියෙනව නෙමේ අපි ගන්න හැම දෙයක්ම ගෙවිලා. අපි දැනලා හොඳ සුවඳක් ගත්තොත් මේ සුවඳ මොකද වෙන්නේ? මේ සුවඳත් අපි හුස්ම උඩට ගන්නකොට හරි සුවඳයි කියලා ගන්නවා. ආපහු ඒ හුස්ම දාලා ආයෙ උඩට ගන්නකොට මොකද? ආයෙත් ඒ සුවඳ තියෙනවද? ගිහිල්ලා නෙගෙවිලා. හැබැයි ප්‍රතිඵලයක් දීලා ගියාද? ඒක හොයන්නේ ඉඹිම්බ බැලුව මිසක් ආවට පිට අසහනයටපත් වෙලා සුවඳෙන් ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. ඒ වගේම රසයනුත් එහෙමයි. මේ අඟල් හතරේ දිව කෑල්ලට තමයි අපි ඔක්කොම කරන්නේ. ඔතෙන්ට පස්සේ රහත් තේරෙනවා. ඕගොල්ලෝ හදනකොට රහටම හදන්න උනපරි කොච්චර මහන්සි වෙනවද නේ? සූදුරු මාදුරු අරෝ මේව දාලා මිරිස් අරෝ මේව දාලා ඔක්කොම කරලා හදන්නේ කොහොමද? මොකටද මේ? මේ අඟල් හතරේ දිව කෑල්ලට. මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ රහත් තේරෙනවා. නෑ නේ මෙතනින් රිංගෝ ගන්න තමයි ඔය හක්කලන් ටික තේරුම දාන්නේ. නේද? ඉතින් බැලින්නම් ඔතනින් රිංගෝ ගන්න යොක් කරන්නේ. නමුත් හැබැයි රහ දීලයන් ඇති වුණාද? දිවට රසයන් දීලා ඇති වුණාද? ඇතුනේ නෑ. ඔබ කයට හරි හරි මේ ලස්සන මේ හොඳ ස්පර්ශයන් ලබලා දෙනවා. මුදු පහස අපි රළු වලට කැමති නෑ. හොඳ මුදු පහස තියෙන ආස ඒ වගේ ආස්වාදයන් කයින් විඳින්න. නමුත් ඒ කයෙන් කොච්චර ආස්වාද ඔබ වෙන්නද? ඔබ සෝපායකේ වාඩි වෙලා හිටියත් ටිකක් වෙලා ඉන්නකොට මුලින්ම වාඩි වෙනකොට හරි හොඳයි නේද? ඈ වාඩි වෙච්ච ගමන් හරි ෂෝ ලස්සනට මේ ටිකක් වෙලා ඉන්න හරි හොඳයි නේද? මොකද ටිකක් විනාඩි 10ක් 15ක් යනකොට පිච්චෙන්න ගන්න නැද්ද පස්සපැත්තයි පිට රත් වෙනවා. දැන් හොඳයිද ඒක? දැන් හොඳයි කියප එක මොකෝ වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ස්පර්ශයත් එන වැඩක් ඇති ගන්න මේ මුලින් හොඳයි. හැබැයි ටිකක් වෙලා යනකොට තමයි මේක ගෙවෙනකොට තමයි ආස්වාදයේ ගෙවිලා යනවා මොකද. ඒ වගේ තමයි අපි මුඩි පහස මොනවද දුන්නත් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් ඇහැට රූප දීලා ඇති වෙන්නේ නැහැ. කනට ශබ්ද දීලා ඇති වෙන්නේ නැහැ. නහයට ගඳ සුවඳ දීලා ඇති වෙන්නේ නැහැ. දිවට රසයන් දීලා, ශරීරයට ස්පර්ශයන් දීලා, හිතට හිතවිලි මනෝරාජ්‍යයන් මවමවා ඉඳලා කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඇති වෙච්ච කෙනෙක් ඇත්තෙත් නැහැ. අතීතයේම කෙනෙක් ඇත්තෙත් නැහැ. වර්තමානයේ තුල ඇත්තෙත් නැහැ. අනාගතයට එහෙම කෙනෙක් පහළ වෙන්නේ නැහැ. නමුත් අපි මොකද කරන්නේ? මේක නෙමේ අරක ඇති අරක නෙමේ ඊළඟ එක ඇති ඊළඟ එකේ නෙමේ ඊළඟ එකේ ඇති කියලා මේ සැනසුම හොයාගෙන යනවද නැද්ද? හොයාගෙන යනවා. නමුත් හම්බ වෙච්ච කෙනෙක් නැහැ. හරියට මේක උපමාවකට කියන්නේ අර මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ නේද? අර කවියක් අහලා තියෙනවනේ. බඩ පිරෙන්නේ නැහැ කවදාවත්. කටම තුවාල වෙලා උටම උගේම කට තුවාල වෙලා උටම උගේම ලේ කැවෙනවා. කැවෙනකොට උට පිළිරාක් වෙනවා. ඒ නිසාම ඒ මස් කට්ට කනවා බල්ලුවා වුණා වගේ. ඉතින් ඒ නිසා බැලෙන්න මෙන්න මේවා පස්සේ ගිහිල්ලා කවදාවත් ඇති වෙන්නේ. ඉතින් ඔය ඉන්නෙත් ඒ බණ පොත් තමයි ඔය තියෙන්නේ. තේරුණාද? මේ ඉන්නේ බණ පොත. මෙතන තියෙන්නේ බණ පොත්. මේ වගේ බණ පොත් තමයි තියෙන්නේ. නේ? ඉතින් ඔය පස්සේ ගිහිල්ලා මොනවා පස්සේ? ඔය පහ පස්සේ ගිහින් තමයි අවුල් කරන් තියෙන්නේ වැඩි. මේ වැටිලා තියෙන්නේ මේ පහ නරක විදියට පාවිච්චි කරන්න ගිහිල්ලා තමයි මේ බල්ලෝ තිරිසන් ප්‍රේතයෝ යක්කු වෙලා තියෙන්නේ උපදලා තියෙන්නේ ওই පහ අවුල් කරගත්තා. එහෙනම් නිතර මතක් කරගන්න ඕනේ සද්දේනකොට ඕකේ අන්න පංචකාමයේ තමයි ඔකෙන් ඔය පෙන්නන්නේ. එහෙනම් මේ ගන්ටාර නාදේ එනකොට මේ පහ පෙන්නන්නේ මොකද්ද? පහ තමයි ඇහැ කන නාසය දිව ශරීරය. මෙන්න මේ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය. මේ පහ පෙන්නන්නේ. ලොකු එකෙන් පෙන්නන්නේ මනස. එහෙනම් ওই පහෙන් ගන්නවා අපි හිතට. හිතට අරගෙන අපි හිතේ හදා ගන්නවා මේව මතු විඳින්න නැත්තම්. කොච්චර හොඳද? මතු ආශාද විඳින්න නැත්තම්. මේවා විඳින්න ඔබ විඳින්න යනකොට ඒ ආශාවට බැඳුනට පස්සේ මොකද වෙන්නේ? මරලා හරි ගහලා හරි මගේ ආශාවද විඳින්න ඕන. නමුත් මේ ආශාවදී විඳ කියලා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නිත්‍යයි අත්තයි සුඛයි කියන දෘෂ්ටි නිසා අපි මරලා ගහලා හරි කාමයේ විඳිනේ කරන්නේ. මගේ අරමුණු ඉෂ්ට කරගන්න. ඔබ ඒවාට පස්සෙන් යනවා. ඒ නිසා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එහෙම වෙනකොට මොකද්ද? අසාධාරණ කළොත් ඒවා
නරක දුක් විපාක විදිහට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පංචකාමයේ පෙන්වන මේ සසර ගමනම ගමන් කරන්නේ මොකක් නිසාද? මෙන්න මේක මේ පංචකාම සම්පත්තිය හොඳයි කියලා ගත්තු නිසා. සංසාරේ සංඛ්‍යාගත්තු ගොඩ නෙවෙයි තියෙන්නේ. එකතුව තියෙන්නේ. මොනවද සංඛ්‍යයන්නේ? එකතුන්නේ සම්බන්ධ, සම්පින්ද, සම්මාන, කියලා කියන්නේ සංඛ්‍යයන්නේ එකතුවට. සංඛාර කියන්නේ එකතු කරනවා. සමීකරණ කියන්නේ එකතු කරනවා. නේ එකතු කරන අදහසට කියනවා සංඛ්‍ය. සං තමයි මේ ලෝකේ හැමතැනම තියෙන්නේ. අපි සං එකතු කරගන්නවා. මොනවද? ඇහෙන් එකතු කරගන්නවා. කනෙන් එකතු කරගන්නවා. නහයෙන් එකතු කරගන්නවා. දිවෙන් එකතු කරගන්නවා. ශරීරයෙන් එකතු කරගන්නවා. මනසෙන් එහෙනම් එකතු කර මේ එකතු කරගෙන මොකද කරන්නේ? සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති කියලා මේ විදිහට සංකාර හදා ගන්නව මතු හේතු වෙනව උපදී. අපි මොකද කරන්නේ? ඔබ නිතරම කියනවා හැම තිස්සෙම විඳින බලාපොරොත්තු. හැබැයි ඇති වෙන්නේ කවදාවත් විඳින්න බෑ. නමුත් ඔබ අතාරිනවා. අතාරින්නේ. මේක නෙමෙයි අරක ඇති කියලා හොයන්නේ. හොයාගෙන යනවා. එහෙනම් අපිට කවදාවත් ඇතිවීමක් නෑ. එහෙනම් ඇහෙනුත් එහෙමයි කනෙනුත් එහෙමයි. බලන බලාපොරොත්තුව තියෙන තාක්කල් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ඇහැක් තියෙන කෙනෙක් වෙලා උපදින. ඇයි? තව බලන්න ඕන. ආශාව තියෙනවද නැද්ද? කැමැත්තක් තියෙනවා. ආස්වාද විඳින කැමැත්තක් තියෙනවා බලලා. කවුද ලස්සන හොඳට බලන්නේ? මතුවත් බලන්න. දැන් පේන්නේ නැත්තම් මොකද කරන්නේ? දැන් ශරීරයේ අක්‍රිය වුණාම මේ ශරීරේ එයාට හිතනවා එයාට බලන බලාපොරොත්තු නැති වෙලා නෑ ඇහැ අක්‍රිය වුණාට. හැබැයි ඇහැ තියෙනවා නම් බලන්නේ නැද්ද? බලනවා. හැබැයි දැන් ඇහැ පේන්නේ නැහැ. නමුත් බලාපොරොත්තු තියෙනවා. කන ඇහෙන්නේ නැහැ. නමුත් එයාට දැන් අහන්න බෑ. නමුත් බලාපොරොත්තුවක් තියෙනවා අහන්න ඕන කියලා. මේ බලාපොරොත්තු මොනවද හදන්නේ? බලාපොරොත්තු නිසා තමයි සංකාර විඥාන මේ නැවත උපදින්න හේතු හදන්නේ. මොකද වෙන්නේ මේ ශරීරය අක්‍රිය වෙලා ගියත් අපිට බලන බලාපොරොත්තු නැති කරේ නැති නිසා ඇහැක් තියෙන කෙනෙක් වෙලා උපදිනවා. එන අහන බලාපොරොත්තු තියෙන තාක්කල් මොකෙක් වෙලාද උපදින්නේ? කනක් තියෙන කෙනෙක් වෙලා උපදින කොහොමද? ඒ වගේම ගඳ සුවඳ විඳින බලාපොරොත්තු තියෙන තාක්කල් නහයක් තියෙන කෙනෙක් වෙලා උපදිනවා. ඒ වගේම රස විඳින බලාපොරොත්තු තියෙන තාක්කල් දිවක් තියෙන කෙනෙක් වෙලා උපදිනවා. ඒ වගේම ස්පර්ශ විඳින කැමැත්ත තියෙන තාක්කල් කයක් තියෙන කෙනෙක් වෙලා ස්පර්ශ විඳින්න උපදිනවා. හිතේතා ඉන්න මනෝරාජ්‍යයන් මවන්න මේවා විඳින්න ඕනේ කියන දෘෂ්ටිය තියෙන තාක්කල් හිතක් තියෙන කෙනෙක් වෙලා එහෙනම් ওই ටික අරගෙන වින්දනය කරන්න ඕනේ කියලා හිතේතා සකස් කරගන්න හිතකුත ගන්න. ඉතින් මේ ටික නැවත තියෙනවා නම් මිනිස්සෙක් වෙන්නේ හරි කොහේ හරි උපදින්න තිරසනෙක් කියලාත් ওই ටික තමයි තියෙන්නේ. මෙයාටත් තියෙනවා ඒක. කන තියෙනවා නේද? ඉතින් බලු විදියට තමයි මේගොල්ලෝ හිතුවේ. බලු විදියට තමයි ඒගොල්ලෝ කතා කළේ. බලු විදියට තමයි ඒගොල්ලෝ ක්‍රියා කළේ. ඉතින් මොකක්ද හදාගත්තේ? බලු විදියට හිතුවා, බලු විදියට කිව්වා බලු විදියට කරා. දැන් මොකද ප්‍රතිඵල? එහෙනම් බලු සංකාර, බලු විඥාන, බලු නාම රූප, බලු සලආයතන, බලු පස්ස, බලු වේදනා, බලු උපාදාන, බලු තණ්හා මේ විදිහට මොකද උනේ? මෙන්න මේ තණ්හාවක් ඇති වුණා මේ සත්. එයා ඒකට ආසාවෙන් කරේ. බලුවර කරන්න එපා කියුවට නවත්තනවද කවුරුත්? එපයි කියන එක අහනවා. ඔය හොඳ වැඩ නෙමෙයි ඕවා කරන්න එපා බලුවර කිව්වොත් එහෙම කැනුගයිටන් කොට වැඩක් නැහැ නේ මට ඕන එකක් මං කරන්නේ. එහෙම කියලා මොකද කරන්නේ? ඉතින් කාගෙන්වත් ඇහුවොත් එහෙම මෙතන ඉන්න කාගෙන්වත් බල්ලෙක් එහෙම ඉන්න කැමතිද කියලා කියයිද කැමතිද කියලා. මෙයා වගේ වෙන්න කැමති නැද්ද? කවුරුවත් කැමතිද? කැමති නෑ. හරකෙක් වෙන්න කැමතිද? කැමතිද? කැමති නෑ. ඉතින් කවුරුවත් හරක් වෙන්න කැමතිත් නෑ. නේද? බල්ලෝ වෙන්න කැමතිත් නෑ. ඉතින් හරක් බල්ලෝ ඉන්නවා. නේද? මේ කොහොමද එනම් මෙයා කවුරුත් කැමති වෙලා නෑ මේ ඉන්න විදියක් නෑ නේද? බල්ලෙක් කියලා. ඇයි එහෙනම් ආවේ? අපේ කට්ටිය වෙලා තියෙන්නේ මොකටද දන්නවද? ඵලයට නම් අකමැති. දැන් මේ ඵලේ මේක ඵලෙ. මේ ඵලයට බල්ල වෙන්න කැමති දෙවොත් නෑ කියේ. මොකටද කැමති?
හේතුවට කැමති. ඵලයට අකමැති හේතුවට කැමති. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරන ඔබ ඵලයට අකමැති වුණාට වැඩක් නෑ හේතුවට කැමති වෙලා. ඔබ බල්ලා වෙන්න අකමැති නම් මොකද කරන්නේ? බලු වැඩ නොකර ඉන්නේ. එහෙනම් බලු විදියට හිතන එක නතර කරන්න ඕනේ. බලු විදියට කතා කරන එක නතර කරන්න ඕනේ. බලු විදියට කරන එක නතර කරන්න වෙනවා බල්ලා වෙන්න කැමති නැත්තම්. හැබැයි ඒවා කරනවා නම් එහෙනම් මොකද වෙන්නේ? බලු ඵලේපයි කිව්වට නම් හරියන්නේ. අනේ මට බල්ලා වෙන්න බෑ බෑ කිව්වට හරියන්නේ නැහැ. මෙතනින් මැරිලා යනකොටම බල්ලෙක් වෙලා තමයි උපදින්න වෙන්නේ. ඒ වගේම හරක වෙන්න කැමතිද කියලා ඇහුවොත් නෑ කියනවා. නමුත් එහෙනම් හරක වෙන්න කොච්චර බෑ කිව්වා. හරියයිද? ඵලයට අකමැති වෙලා වැඩක් නැහැ හේතුවට කැමති නැහැ. එහෙනම් බලු විදියට මේ හරක් විදියට එන හිතන්න හොඳ නෑ. හරක් විදියට කතා කරන්න හොඳ නෑ. එහෙනම් හරක් විදියට ක්‍රියා කරන්න හොඳ නෑ. එහෙනම් හරක් වෙන්න කැමති නැත්නම් මොකද කරන්නේ? ඉතින් මේ අදහදනවා ඉතින් හරක් මරණ එකයි ඔක්කොම නවත්තන්න නේ. පුළුවන් ද නවත්තන්න? ඉතින් බුදුහාමුදුරු කීවේක කරා නම් ඉවරනේ. හරක් මරණෝ කියලා කෑ ගහන්න ඕනද? ඒ හරක් නෑනේ මේ විදිහට හිටියා. බුදුහාමුදුරු කිව්ව විදිහට හිටියා නම් හරක් හැදෙන්නේ නෑ. හරක් හැදෙන්නේ මොන නිසාද? හරක් සංකාර නිසා. හරක් විඥාන, නාම රූප සලආයතන, පස්ස වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති. හරක් ජාතියට පත් වෙන්න හේතු හදලා තියෙන නිසා තමයි හරක් ජාති පහළ වෙන්නේ. ඉතින් ජාති යම්තැනක නැත්තම් ජරා මරණ නෑනේ. මේ ජාති තියෙන නිසා තමයි ජරා මරණ. ඉතින් මරන්නේ ජාතියක් නේ. හරක් ජාති ඉන්නව මරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද අපට දේශනා කළේ? එහෙනම් ජාති හරක් ජාති හැදෙන්නේ. ජාති හැදෙන්නේ නැති කරන්නේ. මේ ජාති නැත්තම් ජරා මරණ විද්‍යාමාන වෙනවද? නෑ. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? හරක් විදියට හිතන එක කරන එක නතර කරන්න. බලු විදියට හිතන එක කරන එක කියන එක නතර කරන්න. ඒ නිසා මෙන්න මේ පංචකාම සම්පත්තිය අපි කොහොම හරි විඳින්න ගියොත් මේ විදියට තමයි අපි විඳින්න යන්නේ. ඉතින් එහෙනම් මේකෙන් උපමා කරන්නේ එහෙමයි. දැන් මේ ගන්ටාර නාදේ නිතර වින්න හැමෝටම ඇහෙනවනේ. ගමේ පින්කමක් කරනකොට අනේ අර පන්සලේ පින්කමක් කරනවා. දැන් ඕක තමයි ලෝකෝත්තර අදහස. අපි ඕකේ මොකද නැති කරන්නේ? එහෙනම් බලු විදියට හිතන එක නතර කරා නම් මේ ආයතන වලින් කොච්චර අරමුණු ගත්තා. අපේ හිතට ප්‍රශ්නයක් වෙන්නේ අපේ හිතේ මොනවද නැති කරන්නේ? විඥාන නැති කරා. එහෙනම් අපි මේ හුරු කරගත්තු විඥාන ටිකකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේකට උපමාවක් කියනවා හරියට මේ හිතට එන සිතිවිලි වල. සිතිවිලි කියන ඒවා පහළ වෙනවා. ඇහෙන් අරගෙන ඒකේ යථාර්ථය දැකලා තිබුණා නම් අපිට විඳින කැමැත්තක් නැත්තම් වැඩක් නැති එකක්, හරයක් නැති එකක්, ඕක මට මොකටද කියලා එයාට ඒවා දැක්කා. මනස දූෂ්‍ය වෙනවද? දූෂ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ ඉර පායනවනේ. දැන් මේ මෙතෙන්ට වැටලා තියෙනවනේ ඉරේලිය. මේ ඉරේලිය බුදුහාමුදුරු දේශනා කරනවා මේ ඉරේලිය පතිත වෙන්නේ. අපි කාමරයක හිටියොත් එහෙම කාමරේ කොහෙද ඉරේලිය පතිත වෙන්නේ? මේ ඉර පායනකොට බිත්තියට තව පතිත වෙන්නේ. බිත්තිය නැත්තම් එහෙම කොහෙද පතිත වෙන්නේ? දැන් මම මෙතන නැත්තම් කොහෙද පතිත වෙන්නේ? බිමට. එතකොට බිමක් නැත්තම් කොහෙද පතිත වෙන්නේ? වතුරට, ජලයට නේද? ජලයට පතිත. ජලයක් නැත්තම් පතිත වෙන්න තැනක් තියෙනවද? නෑ. අරමුණු ආවාට පසුතලයේ හදලා නැත්තම්. එහෙනම් අපිට විඳින කැමැත්ත නැත්තම්. එහෙනම් ඡන්ද රාගය නැති කළම. ඡන්දය කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ බැඳෙනවද? එහෙනම් විඳින්න තියෙන කැමැත්ත නැත්තම් කොච්චර අරමුණු ආවත් පතිත වෙන්න තැනක් නැත්තම් අරමුණු ආවට පතිත වෙන්න තැනක් නෑ පසුතලයක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්න කොහේ පතිත වෙනවා කියලා හිතන්නද හිරු එළියටවත්. පතිත වෙන්න තැනක් නැත්තම් කොහෙද උපදින්නේ? එහෙනම් අපි මොකද කරන්නේ? අපේ මනස හිතා ගන්නවා. එහෙනම් එහෙන් ගන්න රූප දිහා අපි මොකද බලන්නේ? මේ ප්‍රියයි මනාපයි කියලා ගත්තට ඕවා මර උගුල් මාර තුන්දු වැඩක් නැති අනිච්ච දුක්ඛ අනාත්ත දේවල්. එකක්වත් ප්‍රියමනාපයකින් මේ එකක්වත් අපට සැනසුමක් දීලා ගෙවිලා යන්නේවා නෙමෙයි තියෙන්නේ. හරයක් නැති වැහැරේ වෙනසී යන ලෝකයක් තුල අපි සැනසුම හොයන්න යනවා. අපේ හිත පාලනය කරන්න පුළුවන් නම් ওই සත්‍යය වුණට ප්‍රතිඵල දීලා ගෙවිලා යන්නේ නෑ. දැන් බලන්න අපි ඇහැ පිනවන්න කොච්චර දඟලනවද කියලා. නේද? මේ ඇහැ පිනවන්න මේ ඇහැ පරිස්සම් කරන්න ලස්සනියව බලන්න නැතුව ඉන්න කිව්වොත් එම් පුළුවන්ද? පුදුම අසහනයක් නේ තියෙන්නේ.
හැබැයි අපිට ඔය අසහනේ නැහැ මොකක්ද? බලන බලාපොරොත්තු නැති කරගත්ත මොනෝ බලන්න. දැන් මෙච්චර කල් බලලා ඇති වැඩක් වුණාද? උනේත් නෑ. වැඩක් ඇති එකක් නෙමෙයි. මොන හරයක් නෑ කියලා තේරුම් ගත්තනම් අපේ හිතේ බලාපොරොත්තු නැත්තම් බලන්න ඇහැ තිබුණට ප්‍රශ්නයක් නෑ. කන තිබුණට අහන බලාපොරොත්තු නැත්තම් කන ඔහෙ තියෙන්නේ. නෑ හිත දූෂ්‍ය වෙන්නේ අපේ හිත පිරිසිදු භාවයට පත් වෙනවා. එහෙනම් මේක දැකින්න නම් ඉතින් ටිකක් මම හිතන්නේ මෙතන ඉන්න ඔක්කොටම මේක තේරෙන එකක් නෑ. මුලින් ඉඳලා මේක කියලා දෙන්න වෙනවා. මම මේ ටිකක් මේ අර්ථකථනය කරේ මේ ගන්ටාරෙන් උපමා කරන එක පංචකාමයේ. එහෙම නැත්නම් මේක තමයි මේ ඝට්ටනේ වෙවි සසර ගමන ගමන් කරන විදිය තමයි මේ ලෝක සත්‍යයන්ට මේ උපමා වලින් පෙන්වලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ හඩේ එහෙම යනවලු දසදහසක් වල. එහෙම නැත්නම් මේ දසදහසක් වලට මේ පින්කමක් කරනකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලය තුල අනේ මේ මිනිස්සු මේ වගේ මහා පින්කමක් කරනවා. මේක නාද කරනකොටම දෙවි බමුණු ඇතුළු සියලු දෙනාටම දැනෙනවලු අද මේ පින්කමක් කරනවා. අනේ අපිත් ගිහින් ඒකට සම්බන්ධලා පින් සිදු කරගන්න ඕන කියලා මෙන්න මෙහෙම සිතුවිලි ඒගොල්ලොත් ඒකට සම්බන්ධ වෙනවලු. ඉන්නතර පින්කම් කරගන්න අනේ සාදු කියලා අනුමෝදන්. ඉතින් ගමේ අයටත් එහෙමනේ. අපිත් දන්නවනේ. අපි ආනවා සමහර වෙලට ඇයි අම්මේ තාත්තේ අද පන්සලේ ගන්ටාරි මොකද්ද තියෙන්නේ? අපි දන්නේ නැත්නම් කොහේ හරි ගිහින් ආවනම් ඇයි ගන්ටාරි ගහන්නේ? ඇයි වා දන්නේ නැත්නම් පන්සලේ අද පින්කමයි. මොන පින්කමද? ලොකු පිරිත් පින්කමක් තියෙනවා, අද පූජාවක් තියෙනවා, බණක් තියෙනවා. මේ ඔක්කොම දැනගන්නේ මොකෙන්ද? ගන්ටාරි. ඒ විදිහට අපි ගෙදර සමාජ පූජාවට සම්බන්ධ වෙන්නකොට අපි දන්නවා නම් මෙතන පූජාව ගන්ටාරේ විනාඩි 2-3ක් ගහලා තමයි පූජාව උඩට ගෙනියන්නේ කියලා අපිට අග්ගාලා ගන්ටාරේ ගහනකොට ගෙදරින් දුවගෙන එනවා සමහර විට විදහාට යන්න ඕන පූජාවට. දැන් තාම නම් පූජාව ගිනිල්ලා නැහැ. අපිටත් අත ගහ ගන්න පුළුවන් කියලා විජයන් එන. ඉතින් මේවා තියෙන ඒවයේ ආනිසංස විදියට අපටත් කොහේ හරි උපදින තැනකදී ධර්මයේ අහලා එහෙම නැත්නම් පස්සෙන් ඇදගෙන ගිහින් කියන්නේ නේ. දැන් අපේටත් තිබුණා මේ ධර්මයේ දැනගත්තු කාලේ අපේ අම්මලට යාළුවන්ට ත්‍රිවිල් වලින් ගිහින් වාහන වලින් ගිහිල්ලා සමහරට මේ බණ පොත් බෙදලා බණ කියලා පස්සෙන් ගිහිල්ලා ඇදගෙන එන්න දැඟලුවා ඉතින් සමහරක් අය. ඉතින් එහෙම ගිනිච්චත් එහෙම ගිහින් කුවත් එන්න තියා ඉන්නවා. නමුත් අපට අවස්ථාව තියෙනවා මොකක් කරන්නද? අපිටත් අපි අසරණලා අපිට මේ දහම අහගන්න නැතුනොත් කවුරු හරි ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා හිටියොත් ඒ ධර්මයේ අසුරු කරන කවුරු හරි හිටියොත් අපිටත් මේ පින්කමේ ආනිසංස විදියට හොයාගෙන එයි. ඔබ මේවට අතීත දෙගන්න අනේ මේ එන්න මෙහෙම බණක් කියනවා. ගිහිල්ලා මේ බණ අහන්න කොච්චර හොඳද? නිවන් දකින්න තියෙන එකම අවස්ථාව ඔබත් මේ විහිම් බණ අහ ගන්න කියලා අපිට එක්කන් යන්න ඇහෙilla ආරාධනාව යන් කියලා සමහරට පහසුකනුත් හදලා දීලා අවස්ථාව සලසලා දෙන. ඒ වගේ අපට අවස්ථා ලැබෙනවා. ඉතින් පින්කම් වලට සම්බන්ධ වෙන්නත් බණ අහන්නත් මේ සියල්ලටම විශාල පින්කමක් අද දවසේ පවුලේ හැමදෙනාම ධම්මින්ද හාමුදුරුවෝ අම්මල මේ සහෝදරයන් ඔක්කොම එකතු වෙලා සිදු කරගත්ත ගම් වාසී හැමදෙනාම. ඉතින් මේ පන්සලට තීච්ච ලොකු අඩුවක් ශාසනය වෙනුවෙන් ඔබ කලේ මේක. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨ මුතුමාණන් වහන්සේ. බුදුහාමුදුරන්ගේ බුදුගුණ කියලා ලියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේගේ දෙපස වැඩ සිටියේ මහරහතුන් වහන්සේලාගේ ගුණ පිළිබඳව කියලා ලියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලාගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ අනන්ත ගුණ උදෙසා තමයි මේ බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබ හැමදෙනාම මේ අද දවසේ මේ මහා පින්කම සිදු කරගත්තේ. මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ තවත් පින්කමක් සිදු කරන්න. අනාමුරේ මිද්දේනියා රාමේට ඒ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. විශේෂයෙන් උන්වහන්සේට තවත් ශාසනික ආයතනයකට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් ඒ වගේම මේ බුද්ධ ශාසනයට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මේ වෙලාවේ ගන්ඨාර පූජාවක් පූජා කරන සූදානම් වෙන්නේ. ඇඹිලිපිටිය ගම්කන්දසී රතනාලංකාර විහාරස්ථානයේ විහාරාධිපති ගරු වල්ගොඩ ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේට ඒ ගන්ඨාර පිළිගැන්වීම සිදු කරන සූදානම් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ඔබ හැමදෙනාම මේ මහා පින්කමක් සිදු කරගන්නේ
විශාල පින්කමක් බුදුහාමුදුරු ලැබෙන්න ඕන අපට මේ අවස්ථාව කරගන්න. බුද්ධෝත්පාද කාලයකම පමණයි මේ ධර්මයේ තියෙන කාලයක පමණයි මේ මහා සංඝරත්නයේ වැඩි ඉන්න තාක්කල් මේ බුදු ශාසනයේ තියෙන තාක්කල් පමණයි අපිට මේ මහා පින්කම් සිදු කරගන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් දානමය පින්කම්, චෛත්‍ය හදන පින්කම් හෝ වේවා කුමන පින්කමක් කරගන්නත් ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කළා මේ මහා සංඝරත්නයේ වැඩ ඉන්න කාලයකම වෙන්න ඕනේ. ඔබ අප හැමදෙනා වාසනාවන්ත පිරිසක්. ඉතින් මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙනවා මේ ගන්ඨාර පූජාවන් ඒ මහා සංඝරත්නයට පූජා කරන්නේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පූජා කරන්න අප බලාපොරොත්තු වෙන නිසා ඒකට අදාළ හැමදෙනාම සම්බන්ධ වෙලා ඒ සියලු කටයුතු ඉෂ්ට සිද්ධ කරන හැටියට අපි මතක් කරනවා. එකක් අත තියන්නේ ඔක්කොම ගන්ඨාර රාමකාරේන සරේන මధుරේනයෝ සද්දම්මන් දේශේ සත තස්ස ගන්ඨාර පූජේ. අපේ ගෞරවනීය මුරුතුමුරේ පෞරාණික විහාරාධිපති හාමුදුරන් වහන්සේ ඇතුළු පොදිනේ මහා සංඝරත්නයේ මෙතෙක් වේලා ධර්මානුශාසනාව සිද්ධ කළ තලගල ආරණ්‍ය සේනාසනාධිපති ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේ ඇතුළු කාර්මික සත්පුරුෂ වාසනාවන්ත රසදහවත් පින්තුනි, ශාන්ති නායක ලේතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ විතරාගී ශ්‍රී සද්ධර්මයේ තරම් අපේ කනට මිහිරි මధుර වෙනත් හඬක් මේ ලෝකේ නැහැ. අනේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ වෙනුවෙන් තමයි පින්තුන් ඒක උපහාර පිණිසයි විශාල වශයෙන් කාලයේ ශ්‍රමය ධනෙ කැප කරලා මේ ගන්ඨාර පූජාවක් ගන්ඨාර කුණක් ඉදි කරලා ශාසනයට පූජා කළේ. ශ්‍රී සද්ධර්මයේටම කරන උපහාරයක් හැටියට පූජාවක් ලෙසට මෙතෙන් සිට මේ ස්ථානයට පමුණිලා පොහොයට වෙන්න පුළුවන්, දිනපතා බුද්ධ පූජාවන් වෙන්න පුළුවන්. මේ ගන්ඨාර නාද කරන සෑම පින්වතෙක්ගේම සිතේ ඇති වෙන්නේ සිටිවිලි වශයෙන් ඒ විතරාගී ශ්‍රී සද්ධර්මයේ උපහාර වේවා කියලා. තේ ශ්‍රී සද්ධර්මයේ කෝටියක් සක්වල ආඥා චක්‍රයේ ප්‍රතුලවනවා නම් ඔබේ සිටිවිල්ල, ඔබේ අදහස් හොඳ නිසා ඔබේ අයලක පාරලක ලෝකෝත්තර බලාපොරොත්තුතාම ඉහළින්ම සමෘද්ධ වෙන්නට ඉෂ්ට කරගන්නට මේ උතුම් උපහාරාත්මක පින්කම හේතු වෙනවා කියන කල්පනා කරන්න. පියෙන් පියට මිහි කත සනහා බැලු බැලු නෙත් සිත් බඳවා දහම් නමෙන් තිලොවතෙමු බුදු පියාණනේ ඔබේ පාද කරනිමි පිනිපා බුදු පියාණනේ ඔබේ පාද කරනිමි පිනිපා සසර සයුරකට නෞකාවයි නිමල අමිල මෙත් සිලිලාරයි ලොවේ අනදි ගුණදම් මුහුදයි බුදු පියාමගේ භවේ අඳුර නැසුමිනි පානයි
බුදු පියා මගේ භවේ අඳුර නසුමිනි පානයි හිමියෙනි ඔබේ මුක්මග හමුවේ ඇදෙමි බැඳෙමි බෑවෙමි බඳේ තිලෝ තිලක සම්බුදු සමිඳේ මම දිවාරයේ ගිලිනහමි නිය කැන්දහරේ මම දිවාරයේ ගිලිනහමි නිය කැන්දහරේ तन्हा आशा तन्हा आशा ओलगु करे